ඉතින් අපේ වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා සුබදිනම. සුබෝදෑසනක් වේවා. එම්.ඒ. ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් එකතු වෙලා කරන ඉකෝගෝ බියොන්ඩ් තිරසල් පාසල් ව්‍යාපෘති මාලාවේ මගේ ව්‍යාපෘති මාතෘකාව තමයි පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම. මගේ ව්‍යාපෘතියේ එක් පියවරක් තමයි සමාජය දැනුවත් කිරීම. ඉතින් අද මම එකතු වෙලා ඉන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය භූවිද්‍යාඥ ආචාර්ය නුවන් සංජය වන්නියාරච්චි සර් සහ ස්වභාවික සම්පත් අධ්‍යයනය මහාචාර්ය හසින්ත විජේසේකර සර් සමග අපි පළවෙනි ප්‍රශ්නේ සඳහා යමු වෙමු. ආරක්ෂිත සහ වඩාත් පරිසර හිතකාමී පතල් ක්‍රම ප්‍රවර්ධනය කිරීමේදී අධ්‍යාපනික වැඩසටහන් සහ තරුණයින් විසින් මෙහෙයවනු ලබන පාරිසරික ව්‍යාපෘති වලට ඉටු කළ හැකි කාර්යභාරය කුමක්ද? මෙතනදී මුලින්ම තරුණ ප්‍රජාව දැනුවත් විය යුතුයි. අපි ගොඩක් වෙලාවට පතල් කරන තරුණ ප්‍රජාව සහ පරිසරය රැක ගන්න තරුණ ප්‍රජාව අතර පොඩි ગેප් එකක්. ඒ කියන්නේ පතල් කරන කෙනාම නෙමෙයි පරිසරය රැක ගන්න යන්නේ. ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා පරිසරය රැක ගන්න යන තරුණ ප්‍රජාවට අනිවාර්යෙන් දැනුමක් අවශ්‍යයි. මොන වගේ පතල් ක්‍රමද තියෙන්නේ? ඒ අදාළ පතල් ක්‍රමයෙන් සිද්ධ වෙන විශේෂ පාරිසරික බලපෑම් මොනවද? සහ ඒ දෙකට අමතරව විශේෂයෙන්ම පරිසරය රැක ගන්න යන කියන්නේ ඒකට ඉන්වෝල්ව් වෙලා ඉන්න තරුණ ප්‍රජාව පරිසරය රැක ගන්න හරි ක්‍රමවේදය දැනගන්න. අපි ගොඩක් වෙලාවට දකිනවා ඇතැම් තරුණ ප්‍රජාව දැන් මම ඇඟිල්ල දික් කරනවා නෙමෙයි කොහොම හරි ගහක් හිටවෙන එක හොඳයි. නමුත් හැමතිස්සෙම මේක හැමතැනටම ඒක අදාළ වෙන්නේ නැහැ. කියන්නේ ඒ අදාළ පරිසර පද්ධතියට අවශ්‍ය ශාක තියෙනවා. ඒ ශාක පමණක් හිටවන එක තමයි වැදගත්. ඒ අවස්ථාවවලදී අපිට අවශ්‍ය වෙනවා ශාක විද්‍යාඥයෙක්ගෙන් හරි කාගෙන් හරි උපදෙස්. එතකොට ඒ උපදෙස් මත අපි ඒ අදාළ පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ, ගස් හිටවන්න ඕනේ. එතකොට දැන් උදාහරණයක් විදියට මේ අපේ වැසි වැඩියෙන් වැටෙන පැතිවල වැවෙන ගස් තියෙනවා. ශුෂ්ක කලාපවල වැවෙන ගස් තියෙනවා. එතකොට ශුෂ්ක කලාපේ වැවෙන ගහක් වැහි පැතිවල හිටවන්න බෑ. ඒ වගේ තියෙනවා. එතකොට ඒ වගේ සමහරක් පරිසර පද්ධති වලට විශේෂ වූ ශාක වර්ග තියෙනවා. එතකොට ඒවා ප්‍රතිස්ථාපනය කරනකොට ඒ තරුණ ප්‍රජාවට ඒ අදාළ දැනුම තිබිය යුතුයි. එතකොට ඒ වෙලාවේදී අදාළ වෘත්තීය උපදෙස් ලබා ගත යුතුයි එකක්. ඊට අමතරව මේ තරුණ ප්‍රජාව මේ පතල් ආශ්‍රිතව කරන පරිසර ප්‍රතිස්ථාපනවලදී පතල් කාර්මිකයන් අතර ගැටුම් ඇති නොකරගෙන මේ දේවල් කරන්න ඕනේ. පතල ඉවර වුණාට පස්සේ ඇත්තටම පතල නැවත තිබ්බ තත්ත්වයට පත් කරන එක පතල් හිමියාගේ වගකීමක්. නමුත් දැන් මේ තරුණ ප්‍රජාව ඒක බර කරට අරගෙන තියෙනවා. ඒක ඇත්තටම සතුටුදායක දෙයක්. නමුත් ඒ තැන්වලදී අදාළ ගැටුම් ඇති නොකරගෙන ඒ අදාළ පරිසර පද්ධතියට ගැළපෙන විදිහට ඒ පරිසර පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කරන්න දැනුම ලබා ගත යුතුයි. ඒ සඳහා අපේ විශ්වවිද්‍යාලය පමණක් නොවේ අනිත් ඕනම විශ්වවිද්‍යාලවල මේ ශාක විද්‍යාවට අදාළ විද්‍යාඥවරු සහ ආචාර්යවරු ඉන්නවා. ඒ කට්ටිය අනිවාර්යෙන් උදව් කරනවා. ඒ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුයි. ඊට අමතරව පස පිළිබඳ විද්‍යාඥයින් සහ ආචාර්යවරු ඉන්නවා. පස ප්‍රතිස්ථාපනය කරන කොටත් ඒ ගැන අනිවාර්ය දැනුමක් තිබිය යුතුයි. මොකද එක එක පස්සේ තියෙන ස්තර. ඒ පස්සේ ස්තර වෙනම අපි ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. අපි ඇත්තටම පතල කරන්න පටන් ගන්නකොට අපි උඩම තියෙන පස් ලේයර් එක වෙනම ගිහිල්ලා තියාගන්න ඕනේ. ඒක වෙනමම තියාගත යුතුයි. පස්සේ පතල ප්‍රතිස්ථාපනය කළාට පස්සේ අර පස් ලේයර් එක දාලා තමයි අපි ශාක සහ අනිත් ඒවා ඒ අදාළ පරිසර පද්ධතියට අදාළ ශාක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් හරියට දැනගෙන තමයි කරන්න. ඒක අපි වැරදියට කළොත් ඒකත් පරිසර හායනය. පරිසර පද්ධතිය කරන බලපෑම. හරි සර්. ඊළඟ ප්‍රශ්නේ තමයි දිගුකාලීන හෝ අතහැර දැමූ පතල් ක්‍රියාකාරකම් පෝෂක චක්‍රය, භූමි ස්ථායීතාව සහ වෘක්ෂලතා ප්‍රතිසාධන වැනි පරිසර පද්ධති ක්‍රියාකාරකම් වෙනස් කරන්නේ කෙසේද? ඔව්. අතහැර දැමපු පතල් තමයි අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ. මොකද පරිසර පද්ධතිය පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. අපි ඉන්න ඒ පරිසරයේ ඒ පතල තිබ්බ
ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ලොකු තර්ජනයකට ලක් වෙනවා. එකක් කුඩා ළමයි සහ මේ සමහරක් වැඩිහිටියන් සහ අපි ඇතු කරන සතා සිව්පා. ඒ වගේ පතල් වලට වැටෙන්න පුළුවන්. ඒ වගේ ජීවිත අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අපිට නිවුස් ඒ කියන්නේ ප්‍රවෘත්ති අපි දැකලත් තියෙනවා. සහ පාංශු ස්ථායීතාවය ගත්තොත් අනිවාර්යෙන් විශේෂයෙන්ම මේ ගොඩපතල් නෙමෙයි මම දැන් කියන්නේ දෝනාපතල්. දෝනාපතල් ගත්තාම දෝනාපතලක් ඇතුළ ඇත්තටම සිදුරක් නේ තියෙන්නේ. එතකොට උඩින් අස්ථායි වෙලා පල්ලෙහාට විස්ථාපනයක් වෙන. ඒ කියන්නේ කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට ඒ වෙද්දී උඩ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වල ඉරිතැලීම් ඊට පස්සේ ගෙවල් කඩාගෙන වැටෙන දේවල් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ අතහැර දාපු පතල් ගැන අපි කතා කරන්නේ. ඊට අමතරව දැන් ගොඩපතල් ගත්තොත් බැකෝ පතලක් ගත්තොත් ඒක විශාල ප්‍රදේශයක මේ මහාචාර්ය හසින්ත මහත්මයා කිව්වා මේ විශාල ප්‍රදේශයක තියෙන වතුර පිරිච්ච වලක්. වතුර පිරිච්ච වලවල් වලට වැටිලා මැරුණ ළමයි ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. කියන්නේ ළමයින්ට පීනන්න බෑනේ. සත්තු වැටිලා මැරෙනවා. අපේ නිෂ්පාදන වලට බලපෑමක් වෙනවා. ඊට අමතරව ඔය ඉතුරු වෙන වතුර එකතු වෙන තැන් වලට එකතු වෙන්නේ ගොඩක් වෙලාවට හොඳ වතුර නෙමෙයි. අපිරිසිදු ජලය එකතු වෙන සමහරකට ගෙවල් වලින් නිකුත් කරන ජලය සමහරක් වෙලාවට කාර්මික ආයතන වලින් නිකුත් කරන ජලය ඒවට එකතු. ඒකෙන් වෙන්නේ ඒ ජලය පස තුලට ගමන් කළා ඒ අවට පරිසර පද්ධතියේ අවට පරිසරයේ තියෙන ලිං වල තියෙන ජලය පවා දූෂණයකට ලක් කරන්න පුළුවන්. එතකොට මේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම කරන්නේ නැතුව පතලක් එහෙම්ම අතහැරලා දැම්මොත් අනිවාර්යෙන් ජීවිතවලට තර්ජනයක් වගේම පරිසරයට විශාල බලපෑමක් වෙනවා. ඒක සමහරක් තියෙනවා පරිසර පද්ධතියට හානි නොවන විදිහට පතල් අතහැර දාන ක්‍රම තියෙනවා. ඒක ඒ අදාළ ස්ථානයට හරිද කියන එක අනිවාර්යෙන් වෘත්තීය උපදෙස් ලබා ගත යුතුයි. අවසාන ප්‍රශ්නේ විදිහට සර් කැනීම් කරන ලද ඉඩම් නැවත ස්ථාවර හා ඵලදායී පාරිසරික තත්ත්වයකට ගෙනීම සඳහා විද්‍යාත්මකව ඔප්පු කරන ලද ක්‍රම තිබේද? එසේනම් ඒවායේ ප්‍රධාන පියවර මොනවාද? ඔව්. ඇත්තටම කලින් ප්‍රශ්නෙට අදාළයි. දැන් ඔය කිව්වා වගේම මුලින්ම අපි කරන්න ඕනේ මුලින් තිබ්බ පරිසර පද්ධතිය අධ්‍යයනය කරලා තිබිය යුතුමයි. ඒ කියන්නේ ඔතොරිටි එකෙන් අපි ලයිසන් එක දෙන්න කලින් ඇත්තටම ඒ තිබ්බ පරිසර පද්ධතිය මොනවද තිබ්බේ? මොන වගේ ශාකද තිබ්බේ? මොන වගේ සත්තුද හිටියේ? මොනවද තිබ්බ පාංශු ස්තර? පල්ලෙහාට කොච්චර ගැඹුරක් තියෙනවද කියන මූලික දත්ත ටික නැතුව අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න හරිම අමාරුයි. ඔතන තමයි අපිට ගොඩාක් වෙලාවට වැරදෙන තැන. ඒ කියන්නේ අපි එකපාරටම ගිහිල්ලා පතල පටන් ගන්නවා අපිට මතක නැහැ තිබ්බ ගහක්වත් එතන. එතකොට අපි මුලින්ම පතල පටන් ගන්න කලින් එතන තිබ්බේ කොහොමද කියන එක අනිවාර්යෙන් ලිඛිත දත්ත සහිතව තබාගත යුතුයි. ඊට පස්සේ තමයි ඕනම වෘත්තීය වේදිකේකට මෙතෙන්ට දෙන්න පුළුවන් සොලියුෂන් එක මොකද්ද? පිළිතුර මොකද්ද කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන තිබ්බ පස් තට්ටුව මෙහෙමයි තිබ්බේ, මෙතන ජල වාහන පද්ධතිය මෙහෙම තිබ්බේ, මේ පැත්තෙන් තමයි ගඟ ආවේ, මේ පැත්තෙන් තමයි ජලපාර ආවේ. එතකොට මෙතන නැවත ප්‍රතිස්ථාපනය කරනකොට මේ ජලපහර වෙන පැත්තකට යොමු කරන්න බෑ. ඒ පැත්තට යන්න ඕනේ. මේ ස්ලෝප් එක ඒ කියන්නේ බෑවුම හදන්න ඕනේ. ඊට පස්සේ තිබ්බ ශාක වර්ග නැවත අර කලින් තිබ්බ ශාක මෙතන පැල කරන්න නම් ඒ අදාළ පස නැවත කොහොමද සකස් කරන්නේ? ඒ වගේ දේවල් ඊට පස්සේ තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ස්ටෙප්ස් ටික එන්නේ. අනිවාර්යෙන් පතල පටන් ගන්න කලින් අපි මේ පතල තිබ්බ පරිසර පද්ධතිය හොඳ අධ්‍යයනයක් කළා. ඒක තනිකර හොඳ හරියටම මේ ලිඛිතව අපි ලයිස්තුගත කරගෙන තබාගත යුතුයි. ඊට පස්සේ තමයි ඕනම විද්‍යාඥයෙකුට වුණත් ඊළඟට කරන්න පුළුවන් ස්ටෙප්ස් ටික අර මං කිව්වා වගේම කොහොමද කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි සබ් සමග එකතු වුණාට ඔබගේ වටිනා කාලය කැප කළා අපිට ඔබගේ දැනුම ලබා දුන්නාට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් වේවා සර්. බොහොමත්ම ස්තුතියි.